ඔයාගවත් තියෙනවද මෙන්න මේ විදිය අපහැදිලි එමත් නැත්තන් ඩැමේජ් වෙච්ච පරණ ෆොටෝස්. එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම සේව් කරලා තියාගන්න. මොකද අද මම ඔයාලට කියලා දෙනවා මේ වගේ පරණ වෙච්ච ෆොටෝස් කොහොමද මෙන්න මේ විදියට ක්ලියර් කරලා ක්වොලිටි වැඩි කරගන්න කියලා. එහෙනම් ඉතින් යන්න ඔයාගේ ෆෝන් එකේ Google එකට වීඩියෝ බලවට තාම අපි ෆලෝ කරලා නැහැ නේද? එහෙනම් දැන් අපි ෆලෝ කරලා මේ වීඩියෝට වගේ ලයික් එකක් දාගෙනම යන්න. ඒකට ඇවිල්ලා ඔයා සර්ච් කරගන්න ChatGPT කියලා. එතකොට ඔයාලට මෙන්න මේ සයිට් එක බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේක ඇතුළට තමයි යන්න ඕනේ. ඉතින් මේකට ආවට පස්සේ ඔයා තාමත් මේකට account එකක් login කරලා නැත්නම් ඔයා ඉස්සෙල්ලාම account එකක් login කරගන්න ඕනේ. ඉතින් ඔයා login කරලා නැත්නම් ඔයාට උඩ බලා ගන්න පුළුවන් login කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන කැමති option එකක් පාවිච්චි කරන්න. ඉතින් මම මෙන්න මෙතන තියෙන continue with Google කියන එක ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන emails ටික මෙතන පෙන්නාවේ ඔයාට පුළුවන් මේකෙන් කැමති එකක් select කරලා දෙන්න. ඉතින් එහෙම log වුණාට පස්සේ ඔයාගේ මෙන්න මේ විදිහට අකුරු පොඩි වෙලා පෙන්වන්න පුළුවන්. ඉතින් එහෙම පෙන්වුවොත් ඔයා මෙන්න මෙතන තියෙන තිත් තුනට ටච් කරගන්න. ඊට පස්සේ පේනවා ඇති desktop site කියලා ඉස්සරහ ටික එකක් තියෙනවා. මෙන්න මේක උඩ ටච් කරලා ඒක අයින් කරගන්න. එතකොට ඔයාව සාමාන්‍ය විදිහට මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ඒත් ඒවල දාගත්තට පස්සේ ඔයාට ඵලය බලා ගන්න පුළුවන් ප්ලස් ලකුණක් තියෙනවා. මේක උඩ ටච් කරගන්න. මේක උඩ ටච් කරලා ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන create image කියන option එක උඩ ටච් කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕන ආයෙත් මෙන්න මෙතන ප්ලස් ලකුණ ටච් කරගන්න එක. ප්ලස් ලකුණ ටච් කරලා ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන add photos කියන option එකට යන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාව මෙන්න මේ විදිහට ඔයාගේ gallery එකට එනවා. මේකෙන් ඔයා තෝරගන්න ඕන ඔයාට දැන් quality වැඩි කරගන්න අවශ්‍ය photo එක. ඉතින් ඒක මේ විදිහට select කරලා ඔයාට පුළුවන් උඩ තියෙන මේ done කියන එක touch කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන තියෙනවා පළයා describe or edit an image කියලා පොඩි option එකක්. ඉතින් මෙතන අපි දැන් මේකේ වෙන්න ඕන දේ type කරගන්න ඕන. ඉතින් මම මෙන්න මෙතන මේ විදිහට remove all damage, make it clear and enhance quality කියලා type කරගලා තියෙනවා. ඔයාට පුළුවන් මේ විදිහට type කරගන්න. හැබැයි මේක type කරගන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකේ පළවෙනි comment එකට යන්න. මම එතන මෙන්න මේක කමෙන්ට් එකක් විදිහට පින් කරලා දෙනවා. ඔයාලා ගන්න තියෙන එතනින් කොපි කරලා මෙතන පේස්ට් කරගන්න එක විතරයි. ඉතින් එහෙම පේස්ට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ ඊතල උඩ ටච් කරගන්න. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙතන ඉමේජ් එක ඇනලයිස් වෙන්න පටන් අරන් තියෙන්නේ. එහෙනම් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඔන්න ඉමේජ් එක ක්‍රියේට් වෙන ගමන් තියෙන්නේ. අපි දැන් මේක ක්‍රියේට් වෙනකන් තප්පර කිහිපයක් බලන් ඉන්න ඕන. ඔන්න එහෙනම් දැන් ඔයාලට පේන ඇති අපේ ඉමේජ් එක මේ විදිහට ක්‍රියේට් වෙලා තිනවා. ඉතින් ඔයාලට මේ උඩ බලා ගන්න පුළුවන් ඉන්නේ පරණ ඉමේජ් එක. ඒ වගේම පල්ලෙහා තියෙන්නේ අපේ අලුතෙන් ක්වොලිටි වැඩි කරගත්ත ඉමේජ් එක. ඉතින් ඔයාලට පේන ඇති මේ ඉමේජ් එකේ කොච්චරනම් වෙනසක් තියෙනවද කියලා. ඉතින් ඔයා ගාව තියෙන ඕනම ක්වොලිටි අඩු එහෙම නැත්නම් ඩැමේජ් වෙච්ච ෆොටෝ එකක් ඔයාලට පුළුවන් මේ විදිහට අප්ලෝඩ් කරලා මේ ප්‍රොම්ප්ට් එක දාලා හදාගන්න. ඉතින් මම මේ විදිහට ක්වොලිටි වැඩි කරගත්ත තව ෆොටෝ එකක් තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් මම හිතනවා ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා.